සුබ දවසක් හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් මං ගෙනාව pick a card reading එකක්. ඔයා මේක බලන දවසේ ඉඳලා ඉදිරි දින 7ේදී ඔයාට සිද්ධ වෙන දේවල්, විශේෂ දේවල් මොනවද කියලායි අද මං කියන්න යන්නේ. හැබැයි මුලින්ම කියන්න ඕනි මම මේ කියන දේවල් 100%ක්ම ඔයාට ගැලපෙන්නේ නැහැ. මොකද මේක පොදුවේ කියන රීඩින් එකක් නිසා ඒ කියන දේවල් වලින් යම්කිසි ප්‍රතිශතයක් විතරයි ඔයාට ගැලපෙන්නේ. එහෙම 100%ක්ම ගැලපෙනවා කියලා මේ දේවල් මේ විදිහටම සිද්ධ වෙනවා කියලා ඔයාලව බොරුවට රවට්ටන්න මට අවශ්‍ය නැහැ. හරි. එහෙනම් වෙනද වගේම මේ තියෙන පින්තූර දෙකෙන් ඔයාගේ හිත වැඩිපුරම ඇදිලා යන පින්තූරය තෝරාගෙන ඔයාට අදාළ කියවීම බලන්න. එහෙනම් පටන් ගමු. මේ පින්තූරය තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයා මේක බලන දවසේ ඉඳලා ඉදිරියට දින 7ක් තුලදී ඔයාට සිද්ධ වෙන විශේෂ දේවල් මොනවද කියලා. ඔයාගේ එදිනෙදා ජීවිතය ගැන බැලුවොත් මුලින්ම කියන්න පුළුවන් ඔයා මේ සතියේදී ටික ආත්මාර්ථකාමීව වැඩ කරනවා කියලා. ඒ වගේම ඔයා වෙනුවෙන් ඔයාගේ සුබසිද්ධිය වෙනුවෙන් ගොඩක් කැප වෙලා වැඩ කරනවා. ඒ වගේම ඔයා වෙනදට වඩා සමාජශීලී වෙනවා. ඒ මගින් ගොඩක් අය ඔයාට ආකර්ෂණය වෙනවා. ඒ වගේම හරිම උද්‍යෝගිමත්ම මේ සතිය පුරාම ඔයා වැඩ කරනවා. ඔයාගේ හිතේ යම් යම් දේවල් පිළිබඳව ලොකු ආශාවල් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතා තුළදී යම්කිසි රැවටීම් වලට ලක් වෙන්නත් ඔයාගේ අනිත් පුද්ගලයාගේ ආශාවන් හැඟීම් ඉටු කර ගැනීමට ඔයාව පොළඹවා ගැනීමට උත්සාහ කිරීම වලට ඔයාට ලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ආදර සම්බන්ධතා තුළදී බුද්ධිමත්ව මේ සතිය පුරාම කටයුතු කරන්න. ඔයා අධ්‍යාපනය ලැබෙන කෙනෙක් නම් ඔයාට ඉදිරි දින 7 තුලදී ගොඩක් මහන්සි වෙලා අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න සිද්ධ වෙනවා. ඔයාගේ පෞද්ගලික සුව පහසු යම් තරමක් කැප කරමින් අධ්‍යාපන ජයග්‍රහණ උදෙසා ඔයාට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. දෙවන පින්තූරය තෝරගත් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයා මේක බලන දවසේ ඉඳලා ඉදිරියට දින 7ක් තුලදී ඔයාට මොනවද සිද්ධ වෙන විශේෂ දේවල් කියලා. මුලින්ම කියන්න පුළුවන් ඔයා පහුගිය දවස් ටිකේ මොනවා හරි දෙයක් ගැන මානසික පීඩණයෙන් හිටියානම් ඒ සියලු පීඩාවන් ඉවත් වෙලා ගිහින් ඔයාගේ හිතට සතුට සැනසුම උදා වෙන සතියක් ඉදිරියට උදා වෙනවා කියලා. ඔයා කරපු සියලු දේවල් වලට ඔයා ශ්‍රමයේ යොදවලා කරපු සියලු දේවල් වලට ඔයාට පෙරලා ගරුත්වයේ ඇගීම ලැබෙන සුබ දවස් ටිකක් ඔයාට ඉදිරියේදී ළඟා වෙන්නේ. ඔයා බාරගෙන තියෙන සියලු වැඩ කටයුතු ඔයාට සාර්ථක ලෙස ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ඉලක්ක ඔයා සපුර ගන්නවා. ඒ වගේම ඔයා කලකිරීමෙන් හිටියානම් ඒ දේවල් වලින් මිදෙන නිදහස් මනසක් ඔයාට ලැබෙනවා. අතීතයේ දේවල් හිත ඉන්නවනම් ඒ දේවල් දැන් නතර කරන්න. මේ මොහොතේ ඔයා සතුටින් ඉන්න උත්සාහ කරන්න ඕනේ. ඉදිරි දිනවලදී ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඔයාට රැකියාවෙන් ඉදිරියට යන්න පුළුවන් මාර්ග විවර වෙනවා. ඒ වගේම ඔයාට මුදල් උපයන්න පුළුවන් මාර්ග කීපයක්ම විවර වෙනවා. නමුත් ඔයා ඒ මාර්ග පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. සමහර විට ඒවා නීති විරෝධී ක්‍රම වෙන්නත් පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව තීරණ ගන්න. ඔයාගේ ආදර සම්බන්ධතා පැත්තෙන් බැලුවොත් නම් තරමක් තීරණාත්මක දින කීපයක් තමයි උදා වෙන්නේ. ඔයාගේ සම්බන්ධතාවය ඇතුළේදී වෙන්වුණු බවක්, තනිවුණු බවක් ඔයාට දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අනිත් පාර්ශවයේ කෙනාට ඔයාගෙන් වෙන් වෙලා දුර ගමනක් යන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඔයා අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයා දැනට මොනවා හරි තරඟ විභාගවලට ලියලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා බලාපොරොත්තු නොවුණු විදිහේ උසස් ප්‍රතිඵල ඔයාට ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ සතිය තුලදී ඔයාට අධ්‍යාපනය පැත්තෙන් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් බවක් පෙන්නනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම ඔයාව විශ්වාස කරමින් වැඩ කටයුතු කරන්න.